ඉතින් කොහොමද ඔයාලට රසලෝකයේ විත් තමයි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ fried rice එකකට කොත්තුවකට එහෙම නැත්නම් pasta noodles වගේ ගන්න හරිම ලේසියෙන් අඩු වියදමින් රසටම හදා ගන්න පුළුවන් chili paste එකක්. ඉතින් අපි සාමාන්‍ය chili paste එක හදාන්නේ කූනිස්ස උඹලකට එහෙම දාලානේ. හැබැයි මේ මුකුත් නොදා රසටම මේක හදා ගන්න පුළුවන්. ඇත්තට මේ chili paste එක හදාගන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඒ වගේම තමයි මේක කල් තියා ගන්නත් පුළුවන් මාස 3ක් වගේ. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා නම් අවුරුද්දක් වුණත් ඔයාලට කල් තියාගෙන කන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයාලට සැන්ඩ්‍රකියාවක් විදිහට උනත් මේ විදිහට chili paste එක රසටම හදා ගන්න පුළුවන් අඩු වේදමින්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ chili paste එක හදාගන්න අපිට මොනවද ඕන කියලා. මුලින්ම අපිට මේ chili paste එක හදාගන්න කෑලි මිරිස් ඕන වෙනවා. කෑලි මිරිස් වලින් මේසෙදි 4ක් මම දාගන්නවා. ඒ වගේම මෙතන මම තව අරගෙන තියෙනවා තලාගත සුදු ලුණු බික් 6ක්, හීනියට කපාගත කරපිංචිති 2ක්, ඒ වගේම සීනි මේස හැඳි එකක් ඕන වෙනවා, ලුණු තේ හැඳි කාලයි, තව තක්කාලි සෝස් මේස හැඳි 2ක්, ඒ වගේම මේ chili paste එක හදාගන්න අපිට පොල් තෙල් ටිකකුත් ඕන වෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි මේ chili paste එක හදාගන්න අපිට ඕන කරන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ chili paste එක හදාගන්න විදිහ. දැන් තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් වගේ දාගන්න. තෙල් ටික හොඳට රත් වුනහම දැන් තලාගත සුදු ලුණු ටික දාගන්න. දැන් මේ සුදු ලුණු ටික ටිකක් වෙලා බැද ගන්න ඕනේ. ඉතින් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන මේ ටික බැද ගන්න. ගොඩාක් ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් සුදු ලුණු ටික පිච්චෙනවා. සුදු ලුණු ටික මේ විදිහට ලාවට බැදීගෙන ඉද්දි ඊළඟට අපි කරපිංච ටික එකතු කරගමු. දැන් මේ ටික අපි ටිකක් වෙලා රන්වන් පාට වගේ එනකන් බැද ගන්න ඕනේ. දැන් මේ විදිහට සුදු ලුණු ටික හොඳටම බැදුනට පස්සේ දැන් අපි ඊළඟට කෑලි මිරිස් ටික එකතු කරගමු. ඉතින් කෑලි මිරිස් ටික එකතු කරගන්න කලින් ලිප ඕෆ් කරගන්න. එහෙම නැත්නම් ලිපේ ගෙදර හොඳටම අඩු කරගෙන තමයි කෑලි මිරිස් ටික දාගන්න ඕනේ. නැත්නම් ඉක්මනටම කෑලි මිරිස් ටික පිච්චෙනවා. ඊට පස්සේ ලුණු කුඩු සීනි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් අපි මේ අන්තිමටම දාගන්නේ තක්කාලි සෝස් ටික. තක්කාලි සෝස් ටිකක් දාලා දැන් මේ chili paste එක හොඳට කලවම් කරගන්න. ඉතින් බලන්නකො මේ chili paste එක හදාගන්න එක කොච්චර ලේසිද කියලා. ඉතින් මේක හදාගන්න විනාඩි 5ක්වත් ගියේ නැහැ. ඉතින් ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක හරිම ලේසියෙන් හිතුණු ගමන් හදාගන්න පුළුවන් chili paste එකක් මේක. ඔන්න දැන් අපේ රසම රස chili paste එක හදාගෙන ඉවරයි. අපි දැන් මේක ලිපෙන් අයින් කරගමු. ඉතින් මේ chili paste එක මාරම රසයි. ඒ වගේම හරිම සුවඳයි. විනාඩි 5ක්වත් යන්නේ නැතුව හරිම ලේසියෙන් ඔයාටත් හදා ගන්න පුළුවන්. ඉතින් මේ chili paste එකට කෝනිස් උඹලකඩේ කිසි දෙයක් ඕනේ නැහැ. මෙහෙම හරිම රසයි. ඒ වගේම වියදමත් අඩුයි. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් හරිම පහසෙන් ඔයාටත් හදා ගන්න පුළුවන්. ඉතින් මේ chili paste එක fried rice, කොත්තු බිරියානි, pasta, noodles වගේ ඕනම එකකට නියමට ගැලපෙනවා. ඉතින් ඔයත් අනිවාර්යෙන් හදලා බලන්න. හදලා රස කියන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ විදිහට chili paste එක හදලා චුට්ටක්වත් වතුර ගෑවිලා නැත හොඳට පිරිසිදු කරගත්ත වීදුරු බෝතලයකට දාලා ඔයාලට කල් තියාගෙන කන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, අනිත් අයටත් බලන්න share කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් comment කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන පුංචි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක රසවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.